අයිබෝන් හැමෝටම සුබ දවසක්. අද අපි මේ විඩියකින් කතා කරන්න යන්නේ ඔයාලා ගොඩ දෙනෙක් මේ දවස්වල මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ටින් නම්බර් එක රික්වෙස්ට් කරාට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේම තමයි කොහොමද මම ටින් නම්බර් එකක් රික්වෙස්ට් කරාම මේ ටින් නම්බර් එක මට ලැබෙන්නේ? ඒ වගේම තමයි ටින් නම්බර් එක ලැබිච්ච අය ගොඩක් අහනවා කොහොමද මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් ඉන්ලන්ඩ් රෙවිනියු ඩිපාර්ට්මන්ට් එකේ තියෙන මේ e-services වලට log වෙන්න access එක හදාගන්නේ කොහොමද අපේ TIN number එක use කරලා නැත්නම් TIN number එක භාවිතා කරලා කොහොමද අපි මේ login එක හදාගන්නේ සරලවම කිව්වොත්. ඉතින් මෙන්න මේ සම්බන්ධව තමයි අද මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ. මේ දවස්වල මට කමෙන්ට්ස් ගොඩක් ඇවිල්ලා තිනවා මේ TIN number එක ලබා ගන්න රික්වෙස්ට් කරලා තිනවා. ඒ වගේම තමයි මේකෙදි ගොඩක් දෙනෙක් තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ විදිහට රික්වෙස්ට් කරාට පස්සේ කොහොමද මේක අපිට ලැබෙන්නේ? ඒ වගේම තමයි මොකද්ද මේකේ තියෙන process එක? මෙන්න මේ දේවල් සම්බන්ධව තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න යන්නේ. එහෙමනම් වීඩියෝ එකට ගිහිල්ලා අපි කතා කරමු කොහොමද TIN number එකක් රික්වෙස්ට් කරාට පස්සේ මෙන්න මේ access එක එහෙම නැත්නම් අපි කියන මේ e-services වලට access කරන login එක අපි හදාගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. subscribe කරපු නැති කෙනෙක් නම් මෙලෙන YouTube channel එකට පාලතින සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවට වැදගත් වෙනවා. ඒක නිසා මතක ඇතුවම ෂෙයා කරන්න. එහෙමනම් පට්පට් ගාලා යමු අද වීඩියෝ එකට. හරි, මුලින්ම අපි කතා කරමු මේ TIN number එක අපිට ලැබෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක ලැබෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට මේක ඊමේල් එකක් මාර්ගයෙන් ලැබෙනවා. මෙතෙන්දි කමියුනිකේෂන් මාධ්‍ය විදියට ඔයාලා ඊමේල් එක සිලෙක්ට් කරලා තිබ්බොත්, ඒ කියන්නේ ඊමේල් එකක් ඔයාලා ප්‍රොවයිඩ් කරලා තිබ්බොත් මේ ඊමේල් එකට TIN number එක ඔයාලට ලැබෙනවා. ඊට අමතරව ඔයාලට ලිපියක් එනවා රෙජිස්ටර් පෝස්ට්. මෙන්න මේ ලිපිය මාර්ගෙට ඔයාලට TIN number එක ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට මේ TIN number එක ලිපියක් මාර්ගයෙන් ලැබුණාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේකට ලොග් වෙන්නේ කොහොමද කියලා අහලා දුන්නා. ඒක අපි දෙවනුවට කතා කරමු. මුලින්ම අපි බලමු මේ විදිහට PDF එකක් එනවා ඔයාලට. මෙන්න මේක ඔයාගේ TIN number එක කියලා මේ taxpayer services කියලා ඔයාලට මේල් එකකින්, ඒ කියන්නේ ආදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔෆිෂියල් මේල් එකකින් ඔයාලට ලැබෙනවා. මෙන්න ඔයාගේ TIN number එක දැක් තියෙනවා. මේක ඕපන් කරගන්න password protect කරපු PDF එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. මේ PDF එක ඕපන් කරගන්න ගොඩක් අයට ගැටලු සහගතයි. ඉතින් ඒක අපි මුලින්ම කතා කරමු. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊමේල් එකක් කරහා ඔයාලට මෙන්න මේ විදිහට TIN number එක ක්‍රියේට් වෙලා තියෙනවා. මේක ඔයා ඕපන් කරගන්න ඕන නම් උදාහරණයකුත් දීලා තියෙනවා. මෙන්න එක්සැම්පල් එකක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි මේකේ පාස්වර්ඩ් එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ පාස්වර්ඩ් එක යූස් කරන්නේ කොහොමද කියලාත් ඔයාලට කියලා දීලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් මම මේ විදිහට මගේ ලැබිච්ච TIN number එකේ තියෙන මෙන්න මේ PDF එක මම ඕපන් කරගන්නවා. මේක තමයි TIN number එක තියෙනවා කියලා කියන PDF එක. මේක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට ගයිඩ් එකක් තියලා තියෙනවා මේ මේල් එකේදී කොහොමද මේක ඕපන් කරගන්නේ කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලගේ නමේ මුලකුරුත් එක්ක මේ නම ලබා දීලා තියෙද්දි ඔයාලගේ මුලකුරු 2 හෝ 3 පාවිච්චි කරලා උදාහරණයක් විදිහට අපි මෙතනම ඔයාලට බලා ගන්න පුළුවන් WL කමල් වීරසූරිය කියලා තියෙනවා. එතකොට WL කමල් වීරසූරිය කියලා කියද්දි පළවෙනි ලෙටර්ස් 5 මෙතෙන්දි ගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ නමේ වීරසූරිය කොටසේ අවසාන ලෙටර්ස් 5 මේකට ගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ පාස්වර්ඩ් එක ක්‍රියේට් වෙන්නේ. මේක කැපිටල් වලින් ටයිප් කරන්න ඕනේ. හරි. මෙතන පළවෙනි 5 කියලා කියන්නේ සර්නේම් එකට අදාළ වෙනවා නම් W අකුර L අකුරත් එක්ක ඉතුරු නමේ මුල් අකුරු 3. උදාහරණයක් විදිහට මෙතන මම දෙකක් අරගත්ත නිසා තමයි ඊළඟ 3 අවශ්‍ය වෙන්නේ. එතකොට පළවෙනි අකුරු 3ක් තියෙන කෙනෙක්ට ඊළඟ අකුරු 2 විතරයි අවශ්‍ය වෙන්නේ. පළවෙනි අකුරු 4ක් තියෙන කෙනෙක්ට ඊළඟ අකුරු 1යි. ඒ වගේම එක පළවෙනි අකුරක් තියෙන කෙනෙක්ට ඒ අකුර සහ ඊට පස්සේ පළවෙනි නමේ පළවෙනි අකුරු 4 ඊට පස්සේ දෙවෙනි නම් කොටසේ අවසාන අකුරු 5 තියෙන පිළිවෙලට ටයිප් කරන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උදාහරණයක් දීලා තියෙනවා. PL කමල් වීරසූරිය කියනකොට මේක කොහොමද හැදෙන්නේ කියලා. මේ නම තියෙන විදිහ බලාගත්තට පස්සේ ඔයාලට පාස්වර්ඩ් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔන්න ડોකියුමන්ට් එක ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කරගත්තට පස්සේ බදු ගෙවන ඔබට ස්තුතියි. බදු ගහන ඔබටත් ස්තුතියි. මේ බදු ගෙවන ඔබට ස්තුතියි කියලා ඉවරලා ඔන්න ඔයාලට TIN number එක ප්‍රොවයිඩ් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ TIN number එක යූස් කරලා ඔයාලට පුළුවන් ඊට පස්සේ
දේශාදායම් දෙපාර්තමේන්තුවේ තියෙන e-services වලට ඇක්සස් කරන්න. එතකොට මෙන්න මේකත් ඊළඟට තවත් ගැටලුවක් තියෙනවා. මේ ටින් නම්බර් එක ලැබුණාට පස්සේ ඔයාලට තවත් පින් නම්බර් එකක් ලැබෙනවා. මේ පින් නම්බර් එක ඕපන් කරගන්න තියෙන්නේ අර කලින් කිව්ව විදිහටම පාස්වර්ඩ් එක. ඒ කියන්නේ ඔයාලගේ ටින් නම්බර් එකට යූස් කරපු පාස්වර්ඩ් එකම තමයි මේ පින් නම්බර් එකේ තියෙන PDF එක ඕපන් කරගන්නත් තියෙන්නේ. හරි. මේ විදිහට පින් නම්බර් එකත් එක්ක මට මේ විදිහට මේල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මේල් එකේ තියෙන PDF එක මම ඕපන් කරාම කලින් වගේම මගේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. එතකොට අර කලින් දුන්නු පාස්වර්ඩ් එකම අපිට මේකටත් දීලා මේක ඕපන් කරගත්තම your pin කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා. right. මේ පින් එක අරගෙන ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ්සයිට් එකට මෙන්න මේ විදිහට මම යනවා. www.ird.gov.lk කියන වෙබ්සයිට් එකට මේ විදිහට ගියාට පස්සේ මේ විදිහට ඔයාලට ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන මම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්නවා. ඒ වගේම ඔයාලට ඕන සිංහල එක සිලෙක්ට් කරගෙන මේ විදිහට එන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතින්දි ඔයාලට බලා ගන්න පුළුවන් e-සේවාවන් කියලා තියෙනවා. මේකට ගිහලා e-සේවාවන් වෙත PVCම කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් individual taxpayer proceed to login කියලා පහලින්ම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතෙන්දි ඔයාලගේ TIN number එක දැන් අපි දන්නවා මේ TIN number එක මෙතෙන්ට මේක දුන්නට පස්සේ ඔයාලගෙන් අහනවා my IRD pin කියලා. ඉතින් my IRD pin හරි. මේක පාවිච්චි කරලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් captcha code එකක් තියෙනවා පහලින්. මේ captcha code එක ටයිප් කරන්න මේ විදිහට ටයිප් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන login කියලා. මේ login කියන එකට ගියපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ password එක change කරගන්න option එකක් එනවා. right. මේ password එක change කරන්න තියෙන තැනට current pin කියද්දි ඔයාලගේ my IRD pin කියලා ඔයාලට mail එකේ ආපු pin එක මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ අපිට capital ලකුරු, simple ලකුරු, ඒ වගේම තමයි numerics එහෙම නැත්නම් numbers use කරලා අංක 8ත් 12ත් අතර ප්‍රමාණයක පින් එකක් අපිට ක්‍රියේට් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට මේ පින් එක මෙතෙන්ට දීලා ඊට පස්සේ new pin කියන එක යටතේ ඒ වගේම තමයි ඒ පින් එකම නැවත වතාවක් පහලට දෙන්න confirm කියන එක යටතේ. හරි. ඊට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ ඔක්කොම ටයිප් කරලා ඉවරුනාට පස්සේ save කියලා option එකක් තියෙනවා. right. save කියන එකට ගියපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ශ්‍රී ලංකා ඉන්ලන්ඩ් රෙවිනියු කියලා ඔයාලට වෙන මේ e-services වලට access කරන්න හැකියාව තියෙනවා දැන්. හරි. ඉතින් මේ විදිහට තමයි අපි TIN number එකට login access create කරගන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයාලා TIN number එක ලැබෙන විදිහක් දන්නවා දැන්. ඒ කියන්නේ කොහොමද මේ taxpayer identification number එකක් ඔයාලට ලැබෙන්නේ කියලා දන්නවා. මේ ලැබෙන number එක use කරලා Inland Revenue Department එකේ official website එකට ගිහිල්ලා e-services වලට access කරන්නේ කොහොමද කියලා ඔයාලට දැන් පැහැදිලි ඇති. හරි. ඊළඟට අපි මගෙන් අහපු ප්‍රශ්න වලට කෙටියෙන් ඉක්මනටම උත්තර ටිකක් දෙන්නම්. ඉතින් ගොඩක් අය අහලා තිබ්බ කොච්චර දවසක් යනවද මේ TIN number එකක් අපිට ලැබෙන්නේ කියලා. උපරිම දවස් 14ක් ඇතුළතදී ඔයාලට TIN number එක ලැබෙනවා. ඊට පස්සේ එතෙන්දි තවත් අහලා තිබ්බ දෙයක් තමයි TIN number එක ලැබුණට පස්සේ අපි මොකද්ද කරන්න කියලා. TIN ලැබුණට පස්සේ මොකද්ද කරන්න කියලා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඔයාලට කියලා දුන්නා. ඒ වගේම තමයි තව දෙයක් අහලා තිබ්බා ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඉදිරියට යන්න බෑ කියලා. ඉතින් මේකෙදි වෙන ප්‍රධානම හේතුවක් තමයි ඔයාගේ ID number එක නිවැරදිව ටයිප් කරලා නැති වුණොත් ඔයාලට ඉදිරියට යන්න බෑ. ඒ වගේම තමයි ඔයාලා mandatory එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලගෙන් ඉල්ලන තොරතුරක් ලබා දීලා තිබුණ නැති වුණොත් රතු පාට තරු සලකුණක් තියෙන කොටුවල තියෙන දේවල් ඔයාලා ෆිල් කරන්නේ නැතුව ඉදිරියට ගියොත් අන්න ඔයාලට ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒ වගේම තමයි අර කලින් කිව්වා වගේ මේ අවශ්‍ය කරුණු හැම දෙයක්ම සම්පූර්ණ කරලා නිවැරදිව ඇඩ්‍රස් එක මෙන්න මේ වගේ දේවල් ෆිල් කරගත්තොත් විතරයි අපිට ඉදිරියට යන්න හැකියාව තියෙන්නේ ෆෝම් එකක් ෆිල් කරගනිද්දී. ඒ වගේම තමයි මේ TIN number එකක් ලැබුණොත් අනිවාර්යෙන්ම බදු ගෙවන්න ඕනද කියලා ගොඩක් අය අහලා තිබ්බා. ඉතින් එහෙම දෙයක් නැහැ. ඔබ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හඳුනා ගන්නවා බදු ගෙවිය යුතු පුද්ගලයෙක්ද නැද්ද කියලා. ඊට පස්සේ ඔයාලා බදු ගෙවන්න ඕනේ පුද්ගලයෙක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම බදු ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මම 2024 මේ වීඩියෝ එක ක්‍රියේට් කරද්දී ඔයාලට මම කිව්වා බොහෝ දුරට ඉදිරියට TIN number එක අනිවාර්ය වෙයි කියලා. ඉතින් ඒ වගේ ඉඟියක් තමයි මේ විදිහට රජයෙන් අපිට ලබා දෙන්නේ. ඉස්සරහට හැම දෙයකටම මේ TIN number එක අවශ්‍ය වෙනවා. ඉතින් මේ වෙද්දී ඔයාලා දන්නවා TIN number එක දැඩි අවශ්‍යතාවයක් තියෙනවා ගොඩක් අයට මේ බිස්නස් කරන අයට, ඒ වගේම තමයි ඉම්පෝර්ට් කරන අයට, ඒ වගේම තමයි මේ වගේ හැම විවිධ ශේෂ්ත්‍ර වලට මේ TIN number එකේ අවශ්‍යතාවය දැන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඉදිරියේදී මම හිතන විදිහට ලංකාවේ 18 වැඩි සෑම පුරවැසියෙක්ම TIN number එකක් ලබා ගත යුතු වෙයි කියලා තමයි මගේ අදහස.
හැබැයි මම කෙනෙක්ට බල කරන්න ටින් නම්බ එක ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් ඒක ඔබට අයිති රාජකාරියක්. කැමතිනම් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ කොහොමද කියලා වීඩියෝස් මම මෙතනින් ඔයාලට බලාගන්න පුළුවන් දාලා තියෙනවා. අවශ්‍ය නම් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් තවත් මේ වගේ වටිනා අලුත් වීඩියෝ එකක් අරගෙන තවත් දවසකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක තවත් යාළුවෙක්ට ෂෙයා කරන්න. ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක්.